හෙලෝ කොහොමද? අදත් ආදරෙන් පිළිගන්නවා මගේ විනෝස් ඩයිරි YouTube channel එකට. අද වීඩියෝ එක ITC රත්නදීප හොටෙල් එකේ තියෙන ඩිනර් බුෆේ එක ගැන. මම මේ ෆස්ට් ටයිම් තමයි හොටෙල් එකට යන්නේ. ඒ නිසා හොටෙල් රිවිව් එකත් එක්ක තමයි ඩිනර් බුෆේ එක පෙන්නන්නේ. හරිම ලස්සනයි හොටෙල් එක. දැන් මම මේ ඇවිදගෙන යන්නේ ලිෆ්ට් එකට. මොකද අහස රෙස්ටොරන්ට් එකට ගිහිල්ලාම ඩිනර් බුෆේ එකට යන්න හිතුණා. 29th floor එකේ තමයි අහස රෙස්ටොරන්ට් එක තියෙන්නේ. ඉතින් ඔයා හොටෙල් එකට යන්න කලින් කෝල් එකක් දීලා රිසර්වේෂන් එකක් දාගෙනම යන්න. ඒගොල්ලන්ගේ ෆස්ට් සීටින් එක තියෙන්නේ හවස 6:30 ඉඳලා 9 වෙනකන්. සෙකන්ඩ් සීටින් එක තියෙන්නේ 9:30 ඉඳලා රෑ 11 වෙනකන්. මම ගියේ රෑ නිසා ටිකක් ක්‍රවුඩ් එක හිටියා. මේ විදිහට තමයි view එක තියෙන්නේ. ඕකේ. දැන් අපි යන්නේ ඩිනර් බුෆේ එකට. මේගොල්ලන්ගේ ඉන්ටර්නැෂනල් ඩිනර් බුෆේ එක 3rd floor එකේ තමයි තියෙන්නේ. දැන් අපි ඇතුල් වෙන්නේ Indian Ocean Pavilion restaurant එකට. මේ restaurant එකේ තමයි මේගොල්ලන්ගේ dinner buffet එක serve කරන්නේ. මුලින්ම බලන්නකෝ view එක හරිම ලස්සනයි. මේ මගේ table එක. මම දැකපු ලස්සනම hotel එකක් තමයි මේගොල්ලන්ගේ මේ ITC රත්නදීප hotel එක. view එක හරිම ලස්සනයි. බා එකක් තියෙනවා. බා එකත් එක්කම තියෙන සෙක්ෂන් එක තමයි මේකේ ගොල්ලෝ ලයිව් පෝක් බෝල් කෝන් එකක් තිබුණා. ඒ වගේම තමයි ටොම් යම් සුප් ස්ටාර්ටර්ස් කිහිපයක් සර්ව් කරලා තිබුණා. ඊළඟ ෆුඩ් කෝන් එකේ මේ විදිහට ඇතුල් වුණාම කොරියන් වින්ග්ස් සර්ව් කරලා තිබුණා. ඒ වගේම sweet and spicy tofu, jasmine rice වගේම Thai dishes කිහිපයක් serve කරලා තිබුණා. ඒගොල්ලන්ගේ vegetable dishes වගේම chicken dishes කිහිපයක් serve කරලා තිබුණා. meat dishes තිබුණා. මේ Thai dishes වල Thai fried rice එක වගේම noodles එක හරිම රසයි. ඊළඟට අපි යන්නේ Indian kitchen එකට. මුලින්ම ඇතුල් වෙනකොටම pickles section එකක් තිබුණා. ඒ වගේම kebab, tandoori aloo, curd, dal curry, paneer butter masala, vegetable masala, raita, ඒ වගේම Indian meat curries කිහිපයක් serve කරලා තිබුණා. බිරියානි වර්ග 2කින් serve කරලා තිබුණා. Indian breads වගේම chutney serve කරලා තිබුණා. ඒගොල්ලන්ගේ මේ Indian sweet එක හරිම රසයි. ගියොත් try කරලා බලන්න. මේ කෝණ එකේ
fried chicken, fried vegetables, beef stew, chicken breast, potato, vegetable lasagna, carrot වගේම මෙතන එහා පැත්තේ බන් කෝන් එකක් තිබුණා. තව සුප් වර්ග දෙකක් සර්ව් කරලා තිබුණා. මේ තියෙන්නේ පීසා කෝන එක. ඒ වගේම ශ්‍රී ලංකන් ෆුඩ් කෝන එක. හරිම කලර්ෆුල්. ඕනම කන්ට්‍රි එකක කෙනෙක් ලංකාවට ආවම ශ්‍රී ලංකන් ෆුඩ් වව් කියන විදිහට මේගොල්ලෝ මේ ෆුඩ් ඩිෂ් ටික සර්ව් කරලා තිබුණා. මේ ෆුඩ් සෙක්ෂන් එකේ තිබුණේ Arabic vegetables, pickles, ඒ වගේම චීස් වර්ග කිහිපයක්, nuts වර්ග වගේ ෆුඩ් items සර්ව් කරලා තිබුණා. මේ තියෙන cold cuts, seafoods, ඒ වගේම ඩිප් කරගෙන කන්න සෝස් වර්ග කිහිපයක් තිබුණා. මගේ ෆේවරිට්ම ජපනීස් ෆුඩ් සෙක්ෂන් එක තමයි මේ. මේ තියෙන සුෂි හරිම රසයි. ෆයිනලි මේ ඩෙසර්ට් කෝන එක. ගොඩාක් ඩෙසර්ට්ස් වර්ග තිබුණා. බිස්කට්ස් වර්ග, බෙවරේජස්, කිසස්, ඒ වගේම කේක්ස්, ගැටෝ වගේම රසම රස අයිස්ක්‍රීම් වර්ග කිහිපයක් සර්ව් කරලා තිබුණා. ඉතින් මේගොල්ලන්ගේ ඩිනර් බුෆේ එක එක්කෙනෙකුට වුණේ රුපියල් 8064ක්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ෆැමිලි එකේ අයත් එක්ක, යාළුවොත් එක්ක, ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක, බොයිෆ්‍රෙන්ඩ් එක්ක ගිහිල්ලා එන්ජොයි කරන්න. මේ එක්ස්පීරියන්ස් එක හරිම ලස්සනයි. හරිම ලස්සන හොටෙල් එකක්. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි.